ඔයාලා දන්නවද ලෝකේ එක රටක් තියෙනවා සෑම මිනිත්තු 8කටම වරක් ළමෙක් අතුරුදහන් වෙනවා කියලා කියන අනුමාන කරන ඔව් එහෙම රටක් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි අපේ අසල්වැසි රට ඉන්දියාව. කොහොම නමුත් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ අධිකරණ වාර්තා අනුව 2020 සිට 2024 දක්වා කාලය තුල ළමුන් ලක්ෂ 3ක් පමණ අතුරුදහන් වෙලා තිනවා. ඒ වගේම මේ අතුරුදහන් වුණු ළමයින්ගේ 36000 ගැන කිසිම තොරතුරක් මේ වෙනතෙක් වාර්තා වෙලත් නැහැ. වාර්ෂික ඇස්තිමේන්තුව අනුව ඉන්දියාවේ සෑම වසරකම ළමුන් 96000ක් පමණ අතුරුදහන් වෙන බව වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් මේ දිනකට ආසන්න වශයෙන් ළමුන් 263 දෙනෙකු බව තමයි ගණන් බලලා තින්නේ. කොහොම නමුත් රාජ්‍ය නිල වාර්තා සහ රාජ්‍ය නොවන සංවිධාන අතර සංඛ්‍යා ලේඛනවල ගණන් වල වෙනසක් සිදු විය හැකියි. දෛනික සංඛ්‍යාව පුදුම සාගත ලෙස වැඩි වුණොත් මේවා ඇස්තිමේන්තු පමණයි. සමහර බොහෝ දරුවන් ආරක්ෂිත ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණ තිනවා. ඉන්දියාවේ ළමා අතුරුදහන්වීම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා අධික දරිද්‍රතාවය සහ ළමා ජාවාරම් සමාජීය නොසලකා හැරීම. මෙන්න මේ වගේ සාධක කීපයක් තමයි ප්‍රධාන සාධක වශයෙන් මේවා තමයි සඳහන් වෙන්නේ. මෙම දරුවන්ගෙන් බොහෝ දෙනෙක් කිසිදාක හොයාගන්න හම්බෙලත් නැහැ. තොරතුරක්වත් ලැබිලා නැහැ. මේවට ප්‍රධාන තැනක් ගන්න නිලධාරීන්ගේ සම්බන්ධී කරන උත්සාහයක් නොමැතිකම නිසා මේ ගැටලු කාරී තත්ත්වයන් ඇති වෙලා තිනවා කියලා කියනවා. ජාවාරම්කරුවන් සහ අපරාධ කණ්ඩායම් බොහෝ විට ඉලක්ක කරන දිලිඳු පවුල්වල දරුවන් තමයි. ඔවුන්ට වඩා හොඳ ජීවිතයක් සැපවත් ජීවිතයක් රැකියාවක් ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා තමයි දෙමාපියන්ගෙන් බොහෝ වෙලාවට මේ දරුවන් රැගෙන එනවා කියලා කියන්නේ. සමහර දුප්පත් පවුල් වලට තම දරුවන් විකුණන්න කියලා බල කරන බව සඳහන් වෙනවා. තවත් සමහර ව්‍යාජ දරුකමට හදා ගැනීම වංචාව වලටද බොහෝසේ එකතුරු වෙලා තිනවා. ඒ වගේම ඉන්දියාවේ පවතින ප්‍රධාන කුල ගෝත්‍ර බෙදීම නිසාද මේ බොහෝ දරුවන් ජාවාරම් සදා වීද වැඩ සදා බලත්කාරයෙන් රැගෙන යනවා. ඔයාලා දන්න ඉන්දියාවේ බොහෝ විට තියෙන ඔය කුල ભેදේ සෑහෙන්න තියෙන ලොකුවටම රටක් තමයි ඉන්දියාව කියන්නේ. ඔහුගේ පවතින නුගත්කම නිසාම මේ දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ද මේ ජාවාරම් කරුවන්ට සෑහෙන රැවටිලා තියෙනවා රැවටෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. කොවිඩ් ප්‍රසංගතයේ වෙලාවේ මේ දරුවන් අතුරුදහන් වීම බොහෝසේ වැඩි වෙලා තිනවා. ඒකට නම් ප්‍රධාන හේතුවක් වෙලා තින්නේ මේ නීති විරෝධී දරුකමට හදා වඩා ගැනීම සඳහා තමයි මේ දරුවන් ගොඩක් අතුරුදහන් වෙලා තින්නේ. එතකොට මේ ජාවාරම් සදා ප්‍රධාන විදි වශයෙන් ගොදුරු වෙනවා කියනවා ස්වාභාවිකපත් බැරි ප්‍රදේශවල දරුවන්. ජාවාරම් කරුවන් මේ ළමයින් ගෝසේවයට කර්මාන්ත ශාලාශ්‍රමයට යාචක ජාවාරම් වලට ලිංගික වෙළඳාමට බලහත්කාරයෙන් යොදවන බව තමයි සඳහන් වෙන්නේ. මේන් අතුරුදහන් වූ ගෑන් ළමයින්ගේ වැඩි ප්‍රමාණයක් ප්‍රචණ්ඩත්වයට හා ලිංගික වහල්භාවයට ගොදුරු වෙලා තිනවා. ඒ වගේම කප්පන් ඉල්ලීම් බලහත්කාර විවාහ නීති විරෝධී දරුකමට හදාවට මේ ප්‍රධාන හේතු නිසා ළමයින් පැහැර ගැනීමට සිදු වෙලා තිනවා. මේ ළමුන් පැහැර ගැනීමට හෝ අතුරුදහන් වීමට බොහෝ විට ඉඩ තියෙන ස්ථාන කියන්නේ අවදාන ස්ථාන ලෙස සඳහන් දුම්රිය ස්ථාන සහ බස් නැවතුම් පොළවල්. මේ වගේ මේ ළමුන් අතුරුදහන් වීම පිළිබඳ කතරම් දැඩි නීති තිබුණත් ඉන්දියාවේ ඒවා ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ තියෙන අඩුපාඩු නිසා මේවා බොහෝ වෙලාවට යට යන බව කියන්නත් ඕන. විශේෂයෙන්ම දුප්පත් පවුල්වල ළමුන් අතුරුදහන් වුණා මේ ගැන නිලධාරීන් කිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒවා ඉතින් මෙහෙත් එක් එහෙමයි එහෙත් එහෙමයි කොහෙත් එහෙමයි. ඒක ඉතින් සාමාන්‍ය සිද්ධියක් රටවල් වල. විශේෂයෙන්ම ඉන්දියාවේ බොහෝ රාජ්‍ය නිලධාරීන් යැපෙන්නෙම ජාවාරම්ගෙන්. ඒක නිසා මේවට හරියට නීති කවදාකවත් ක්‍රියාත්මක වෙයි කියලා නම් හිතන්න බෑ. කොහොම නමුත් ඉන්දියාව කියන්නේ ළමුන් අධිකව ලිංගික ක්‍රියාකාරකම් සහ වාල් සේවයේ දෙවන රටක්. ඒ නිසා මේවා ඉදිරියේදී වැඩි වෙනවා මිසක් අඩුවීමක් නම් අපිට හිතෙන්නේ නැහැ. කොහොමත් ඉන්දියාව වගේ රටක මේවට නීතිය පැත්තේ විසඳුම් ලැබෙයි කියලා හිතන්න බෑ. මොකද ජාවාරම් කාරවන්ගෙන් තමයි බොහෝ රාජ්‍ය නිලධාරීන් මේ වේ යැපෙන්නේ. කොහොම නමුත් අහිංසක ළමයින්ට සතුටින් හා නිදහසින් ජීවත් විය හැකි ලෝකයක් උදා වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු.